ලෝකයේම අවධානය දිනාගත් කිම් කඩේෂන්. ඇගේ මේ ප්‍රසිද්ධ ජීවිතය පිටුපස තියෙන කතාව ඔබ දන්නවද? කිම්බර්ලි නොයල් කඩේෂන් උපත ලැබුවේ 1980 ඔක්තෝබර් 21 වනදා ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් නගරයේදී. ඇගේ පියා වූ රොබර්ට් කඩේෂන් ප්‍රසිද්ධ නීතිඥවරයෙකු අතර ඇයගේ මව ක්‍රිස් ජෙනර් පසුව ඇයගේ පවුලේ ව්‍යාපාර කටයුතු කළමනාකරණය කළා. කිම් හැදී වැඩුණේ සාමාන්‍ය පවුලක නම් නොවේ. ඇය කුඩා කාලයේ සිටම ජනප්‍රිය පුද්ගලයන් සහ එන්ටර්ටේන්මන්ට් ලෝකයට සමීප පරිසරයක ජීවත් වුණා. තරුණ වියේදී ඇය ෆැෂන්, බියුටි සහ මීඩියා ක්ෂේත්‍රයට වැඩි උනන්දුවක් දැක්වූ අතර ඒ උනන්දුව ඇයව ලෝකයේ ප්‍රසිද්ධ නමක් බවට පත් කළ ගමනේ ආරම්භය වුණා. ඇය ලෝක ප්‍රසිද්ධ වුණේ රියැලිටි ටීවී වැඩසටහනක් වන Keeping Up with the Kardashians හරහායි. කයිලි සහ කෙන්ඩල් කියන්නේ කිම්ගේ සහෝදරයන්. ඒ අයත් මේ වෙද්දී හුඟක් ජනප්‍රියයි. අද ලෝකයේ සෝෂල් මීඩියා බලය කොච්චර විශාලද කියලා පෙන්වන හොඳම උදාහරණයක් තමයි කිම් කඩේෂියන්. ඇයගේ පෝස්ට් වලට මිලියන් ගණන් ජනතාවගේ අවධානය ලැබෙනවා. කිම්ගේ ෆැෂන් ස්ටයිල් එක ලෝකයේ පුරාම කතා බහට ලක් වෙනවා. ඇය අඳින ඇඳුම්, යන ඉවෙන්ට්ස් සහ බියුටි ට්‍රෙන්ඩ්ස් බොහෝ දෙනා අනුගමනය කරනවා. ඔබට පුදුම හිතේ කිම් කඩේෂියන් නීතිය ගැනත් ඉගෙන ගැනීමට උනන්දු වුණා. ඇය ක්‍රිමිනල් ජස්ටිස් රීෆෝම් වැනි මාතෘකා ගැන අවධානය යොමු කළා. කිම් කඩේෂියන්ගේ නම අද ලෝකයේ හඳුනාගන්න බ්‍රෑන්ඩ් එකක් බවට පත් වෙලා තියෙනවා. සෙලිබ්‍රිටි කෙනෙක්ට වඩා ඇය තමන්ගේ බිස්නස් එම්පයර් එකක් ගොඩනගාගෙන තියෙනවා. නමුත් ඇගේ ගමන හැමදාම පහසු එකක් වුණේ නැහැ. ප්‍රසිද්ධියත් සමග විවේචන, මාධ්‍ය අවධානය සහ පෞද්ගලික අභියෝගවලටත් ඇයට මුහුණ දෙන්නට සිදු වුණා. කිම් කඩේෂියන්ගේ කතාවෙන් අපිට ඉගෙන ගන්න පුළුවන් දෙයක් තියෙනවා. අවස්ථාවක් ලැබුණාම ඒ නිවැරදිව පාවිච්චි කරලා තමන්ගේම බ්‍රෑන්ඩ් එකක් ගොඩනගා ගන්න පුළුවන් කියන එක. මේ වගේ ලෝක ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ රහස් කතා සහ ජීවිත කතා බලන්න අපේ channel එක subscribe කරගෙන යන්න. ඊළඟ වීඩියෝයෙන් නැවත හමු වෙමු. ඔයා දාන පුංචි like එකකින් මට ලොකු ශක්තියක් ලැබෙනවා කියලා නම් අමතක කරන්න එපා.